සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා ඔයා මගේ වෙන කාගේවත් නොවී ගියා සිතින් අනේ හයි අන්‍යං අදත් මගේ ව්ලොග් එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ව්ලොග් එක චූට්ටක් විතර වෙනස්. මොකද දන්න අද මේ දවස්වල අපිට සොල්නාල් නිවාඩුව. ඒ කියන්නේ කොරියාවේ අයගේ කොරියානු ජාතිකයන්ගේ අලුත් අවුරුදු උත්සවේ. ඉතින් අපිට දවස් 3ක නිවාඩුවක් හම්බෙනවා. ඉතින් මේ දවස් 3 නිවාඩුවේ අපි ආවා ලස්සන තැනක ඇවිදින්න. එන්නේ යමු මාත් එක්ක. අපි අද ආවේ සෝල් ලෑන්ඩ් එකට. ඉතින් මේක තීම් පාක් එකක්. ඔය ඉස්සරහ පේන්නේ ඒක තමා. මං හිතුවට වැඩිය මේක ගොඩාක් ලොකුයි. ඒ වගේම ගොඩාක් ලස්සන තැනක්. අපි ඇතුළට යන්කෝ. මං ඔයාලටත් පෙන්නන්නම් ඒ ලස්සන. ඔයාලට කියන්න ඕන තව දෙයක් තියෙනවා ළමයි. මේ සෝල් ලෑන්ඩ් එකේ ඔෆර් එකක් තියෙනවා මේ දවස්වල. මේ දවස්වල යන ඔෆර් එක තමා වේගුක්ලා. ඒ කියන්නේ කොරියානු ජාතිකයන් නොවන වෙන රටවල් වලින් ඇවිල්ලා ඉන්න අයට මේ දවස්වල ඔෆර් එකක් තියෙනවා. වොන් 50,000 ටිකට් එක වොන් 15,000ට තමා දෙන්නේ. ඉතින් මේක ඇතුළේ තියෙන රයිඩ්ස් හැම එකක්ම වගේ ෆ්‍රී හම්බෙනවා. ෆ්‍රී කරන්න පුළුවන්. ඉතින් වොන් 15,000කට. ඉතින් ගොඩාක් ලොකු වාසිදායක ඔෆර් එකක් තමා මේක. ඉතින් අපි මේක ඇතුළට ගිහිල්ලා මොන රයිඩ්ස්ද කරේ කියලා ඉස්සරහට බලමු. ඇත්තටම මං හිතුවේ නෑ මේක මේ තරම් ලස්සන සුරංගනා ලෝකයක් කියලා. ඉස්සර ළමයි ඔයාලට මතකද අපි ජාතික රූපවාහිනිය දාගෙන 6:30 වෙනකොට ටීවී එක ඉස්සරහා ඉඳගෙන ඒකේ කතා බලනවා. මාත් එහෙම තමා සුජාත දියණී ඉඳලා ගියපු හැම කතාවක්ම මම බලලා තියෙනවා. ඉතින් කොරියාවට පිස්සු ඇටිලා හිටියේ දවස්වල ඉඳලම. මාර මාසාවෙන් ඉස්සර මතකද අපි මේ පොඩි පොකට් කැලෙන්ඩර්ස් එහෙමත් එකතු කරන ඒ කොරියාවේ ඇක්ටර්ස්ලාගේ පින්තූර තියෙන. ඉතින් මාත් එහෙම තමා පොත්වල අලවගෙන එහෙම කරේ. ඉතින් අද ටීවී එකෙන් දැකපු ඒ ලස්සන ලෝකය අද ඇස් දෙකෙන් හැබැහින් දකිනවා. මාරම සතුටුයි. ඉතින් මම දැකපු හීන හැම එකක්ම හැබෑ වෙලා තියෙනවා. හැම එකක්ම කිව්වට මං ඒ දවස්වල හිතපු හැම දෙයක්ම හැබෑ වෙලා තියෙනවා. තව හැබෑ කරගන්නත් හීන ගොඩාක් තියෙනවා. ඒ වගේම මට TikTok එකෙන් එහෙම මැසේජ් දානවා චූටි නංගිලා මල්ලිලා ගොඩාරියක් මෙහෙට එන්න ආසාවෙන් ඉන්න. ඉතින් ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම හැම හීනයක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ ඒකට. ඉතින් ඔයාලට පේනවා නේද ළමයි මේ වටපිටාව කොච්චර ලස්සනද කියලා. ඔය ඔතනින් පේන්නේ ගඟක්. මේ දවස්වල ගොඩාක් සීතලයි. ඒ සීතලට ඒ ගඟ මිදිලා තියෙන්නේ. ඉතින් අපි යන් ඇතුළට තව මොනවද තියෙන්නේ කියලා බලන්න. වටපිටාව නම් ගොඩක් ලස්සනයි. මේක ඇතුළ මෝරම ලස්සනයි.
දැන් අපි ඔය යන්න හදන එකේ පුදුම බයයි ළමයි. මං හිතුවේ නෑ එච්චර බය හිතේ කියලා. අන්තිමේදී කකුල් දෙකත් ඒකෙන් බහිති කකුල් දෙකත් එක්ක පණ නැතුව ගියා. ඕකේ මේ ඔය යනකොට ළමයි කෑ ගහනවා දැක්කට හිතුවේ නෑ එච්චර බයයි කියලා. අර උඩට ගිහිල්ලා පල්ලෙහාට එද්දි පුදුම බයක් දැනෙන්නේ. අපි යන්කෝ. හැබැයි මේ ළමයි මේ රයිඩ්ස් වල යනකොට මේ ෆෝන් එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ. ෆෝන් බෑග්ස් නම් පුළුවන් සමහර ඒ වගේ. මොකද ඒක ගැන හිතෙන්නේ? බුදුඅම්මෝ කියන්න වට විටා බලන්නට ඔයා දිහා බලන් ඉන්න කාත්. අම්මෝ ළමයි ඒක නම් බය හිතෙනවා ගොඩක්. මං එහෙම එකක ගිය ෆස්ට් ටයිම් මේ. බය බෑ. ආයෙ නම් යන්නේ. ඒ කිව්වා වගේම ළමයි මං ආයේ ඒ වගේ ඔය රෝලර් කෝස්ටර් වල එහෙම ගියේ නෑ. මේ මගේ බොයිෆ්‍රෙන්ඩ් බල කරා යන් මේ ඒ වගේත් යන් බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නෑ. හොඳට මේ බෙල්ට් එහෙම දානවා. ඒ වුණාට මං ගියෙම නෑ. මේකෙන් බය වුණා හොඳටම. අපි දෙන්න කතා කර ඇතුළට ඇවිදගෙන ගියා. බලන්නකෝ ඔය පාර දෙපැත්තේ තියෙන කඩවල් වල හරිම කියුට් ඒවා. මේ ඒ වගේ එක ගේම්ස් තියෙන්නේ. ඒ ගේම්ස් ප්ලේ කරන්න නම් මේ ඔය චූටි ගණන් තමා වෙන්නේ. අර රයිඩ්ස් වලට තමා මේ ෆ්‍රී. අපේ ටිකට් එකෙන් ෆ්‍රී. මේවට නම් අපි ගෙවලා තමා මේ ගේම්ස් ප්ලේ කරන්න ඕනි. හරිම කියුට් එයාලා. ඔය තියනා වගේ සමහර ගේම්ස් මගේ බොයිෆ්‍රෙන්ඩ් ප්ලේ කරා. ඉතින් එයා මේ සමහර ඒ වගේ වින් කරලා මේ තෑගි 4ක් විතර හම්බුණා. මං වීඩියෝ එකේ අන්තිමේට පෙන්නන්නම්කෝ. අපි ඉතින් ඇවිදගෙන ඇතුළට ගියා. ඇතුළට යනකොට ගේම්ස් ගොඩාරියක් තිබ්බා. මේ වෙලාවේ නම් සෙනඟ ගොඩක් හිටියේ නෑ. හැබැයි අන්තිම වෙනකොට සෙනඟ ගොඩාරියයි. ඒ වුණාට අපි සෙනඟ පිරෙන්න කලින් එක රයිඩ්ස් වලට ගියා. හරිම ෂෝයි යන්නේ මේක ඇතුළ. කියුට් දේවල් ගොඩාරියයි. අපි දැන් ඔන්න ඔය අනේක පුදුම තරම් අමාරුයි ළමයි. අපි හිතුවෙත් හරීම ෂෝක් මේ කට්ටිය යනකොට බලන් හිටියා. හරීම ෂෝක් උඩින් මේ නිකන් බයිසිකලයක් වගේ පාගලා යන්න තියෙන්නේ කියලා. ඒ වුණාට ඒක පුදුම මහන්සි. කකුල් දෙකට හරිම අමාරුයි. ඉඳගන්න ඉඩකුත් නැහැ. ඒකේ එකපාරක් ගියපු කෙනෙක් ආයෙ යන්නේ නැහැ. ඊට පස්සේ අපි ආවා ගේම් එකක් ප්ලේ කරන්න. මේකත් මේ මගේ බොයිෆ්‍රෙන්ඩ් ප්ලේ කරලා චූටි කී ටැක් එකක් වින් කරා. බලන්නකෝ. අයියෝ. අයියෝ. අනේ. මොකක්ද ලස්සන? 감사합니다. ඔය චූටි කීටක් එකත් වින් කරලා අපි ආව තව ගේම් එකක් ප්ලේ කරන්න. ඒකෙනුත් එයා චූටි කොන්න කට්ටක් වින් කරා. හෙයා ක්ලිප් එකක් ෂෝයි යන්නේ.
you. Thank you so much. අපි දැන් යනවා අයිස් පදින්න. මෙතන තැන දැක්කහම චුට්ටක් බය හිතුණා අයිස් මට නම් මේ අයිස් ස්ලෙඩින් කරන්න මේ ඒ වුණාට බෝයිෆ්‍රෙන්ඩ්ට ලොකුම උවමනාව තිබ්බේ මේ අයිස් ස්ලෙඩින් කරන්න මේ එයාට තමා ලොකු උණක් තිබ්බේ මේක මේ කරලා බලන්න හරි ආසාවෙන් මේ මට යන් කිය එක්කගෙන ගියා මා උඩට බලන්නකෝ ඔයාලට වෙන දේ ළමයි මෙයාගේ මූණ බලන්න මං කියන්නම් ඇයි මං hina වෙන්න කියලා මං දාන්නම් චූටි වීඩියෝ කරලා මෙයාට ලැජ්ජා ඉදිලා 들어가면서 내려와 주세요. 양발 내려서 눈을 밟으면서 양발 내려주세요. 양발 내려서 발로 눈 밟으면서 내려오겠습니다. 거의 뒤쪽에 썰매가 내려오고 있습니다. 위와 맞추시는 선생님들은 썰매를 챙기셔서 오른쪽에 위치한 출구로 이동해 주세요. 출구 많이 갈게요. ඔයාලේ දැක්කා වගේ මහා උජාරුවට ගිහිල්ලා ඒ අනිත් අය කෙලින් යද්දි මෙයා ගිය ඇදේට මට දැන් මේ වීඩියෝ එක දකිද්දින් දකින්න වාරයක් ගානේ hina යනවා මං මෙයාවත් අවුස් මේ යන්නේ hina වෙවි මට ඒ තරමට hina මොකද මේ වටේ ඉන්න මිනිස්සුත් මෙයා දිහා බලාගෙන හිටියේ හැබැයි යාට ඒක හොඳයිලු හරිම ෂෝක් හැබැයි ගොඩක් hina වුණා මම මෙයාව හොඳට ඇවිස්සුවා. අවුස් hina වෙවි ගියා. ෂෝක් අනේ ඒ වුණාට මම බයේ ගියේ. මේ මම හොඳටම බයේ ගියේ මොකද මං කලින් එහෙම කරලත් නෑ. දන්නෙත් නෑ. ඒ වුණාට මම නම් හරියට ගානට කෙලින් ගියා. මං ඒකත් දාන්නම් ඔයාලට බලන්න. 가운데 출발지 않겠습니다. 출발지 않아서 끝까지 돌아주세요. 출발지 끝에 맞겠습니다. 출발지 끝까지 돌아주세요. ඉතින් යාට ඒ වෙච්ච දෙයටත් hina වෙලා hina වෙන්න හොඳ නෑ. ඉතින් ඒ වුණාට hina ගියා. hina යනවා තාම. මේ ඊට පස්සේ අපි ඔය තියෙන්නේ ඒක ගියා. ඒක ෂෝයි හැබැයි ඒක උඩට යනවා පල්ලෙහාට යනවා ඒක ෂෝයි අනිමිල් දවස නම් හරිම ලස්සන මාරම ෂෝක් දවසක් මේ මං ඉවර වෙනවට මේ දවස් ඉවර වෙනවට පොඩක්වත් කැමැත්තක් තිබ්බේ නෑ එදා දවසම ඇවිද කියව hina වෙවි එක කෑම කන ගමන් ඒ දවසම එන්ජොයි කරා හරිම ෂෝක් ඉතින් වචන වලට පෙරලන්න බෑ නිකන් අර කාටුන් වල තියෙන්නේ ඒ සුරංගනා කතාවක් ඇතුළට ඇවිල්ලා ඒ වගේ දෙයක් තමා මේ හිතට දැනුනේ ෂෝයි ඉතින් ඔයාලට ඔය පේන්නේ ගෙදරක් වගේ එකක් ඒකටත් යන්න ආසාවෙන් හිටියේ එතන ගොඩාක් සෙනඟ හිටියා ඊට පස්සේ අපි ඊට එහා පැත්තෙන් තියෙන එකටත් ගියා ඒක ප්ලේන් එකක් ඒකත් උඩට යනවා පහළට යනවා ඒකත් හරිම ෂෝයි චූටි බබාලා එහෙම බය නැතුව ඒ වගේ යනවා මට අර
දැක්කම චුට්ටක් බය හිතෙනවා. ඒ වුණාට මේ ඉන්න චූටි බබාලා චුට්ටක්වත් බය නැහැ. ඒකටත් ගිහිල්ලා අපි ආවා මේ ගේම් එක ප්ලේ කරන්න. මගේ බොයිෆ්‍රෙන්ඩ් මේක ප්ලේ කරලා මට ඔතන ඉන්න ලස්සන සුදු පාට බව්වෙක් වින් කරා. අනේක ඒ කියන්නේ මේ වගේ දෙයක් ප්ලේ කරලා අර ඒ වගේ ටැග්ගක් ගන්නකොට මාරම ෆීලිං එකක් තියෙන්නේ. මොකද මේ අර කඩෙන් නිකන් සල්ලි දීලා ගන්නවට වැඩිය මාරම සතුටක් දැනෙන්නේ. ඕක ඔය වගේ ගේම් එකක් වින් කරලා ගනිද්දී ටැග්ග හරිම සතුටක් දැනුණා ඒ වෙලේ මට. අපි දෙන්න ඊට පස්සේ ආවා ෆොටෝ බූත් එකකට. ෆොටෝස් අර එක එක විදිහට ෆොටෝස් ගහන්නේ. අපි සාමාන්‍යයෙන් අපි දෙන්න මෙහෙට ඒ කියන්නේ මෙයා මෙහෙට ආවට පස්සේ අපි දෙන්න මුලින්ම ගියා නම්සන් ටවර් එකට. ඔයාලා දන්නානේ මෙහි කපල්ස් යන අර උස ටවර් එකක් තියෙන්නේ. අර ඉබ්බෝ දාන්නේ. ඒකට ඒතනටත් ගිහිල්ලා අපි මේ වගේම ෆොටෝස් ගත්තා. ඉතින් මෙතනත් අපිට මතක හිටින්න ඒක ලස්සන මතකයක් නිසා අපි දෙන්න මෙතනත් මේ ඒ වගේම ෆොටෝස් ටිකක් ගත්තා. අපි ෆොටෝස් ටිකත් ගහලා ඉවර වෙලා ඔන්න ඔය පේන මේ ඕකේ ගියා මං තනියම ගියේ. මගේ බොයිෆ්‍රෙන්ඩ් ඉස්සරහා ඉඳලා බලාගෙන හිටියේ. ඒකත් ඉවර වෙලා ඔය පාක් එකේම ලස්සන තැනක් තිබ්බා. අපි ඔතනට ගිහිල්ලා ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. එතන වටපිටාව ගොඩාක් ලස්සනයි. අනිත් එක එතනට කවුරුත් එහෙම වැඩි ගියෙත් නැහැ. එතන ලස්සනයි. ඊට පස්සේ කැරකිලා ආයෙත් අර ඉස්සර වෙලා ප්ලේ කරපු ඒ තැනටම ආවා. ඒ ගේම් එක ප්ලේ කරන්න බොයිෆ්‍රෙන්ඩ් ඕනි කිව්වා. මොකද අර හම්බෙන්නේ ස්නෝමෑන් හරි ලස්සනයි කියුට්ලු. ඉතින් එයාට ඕන වුණා ඒක මට අරන් දෙන්න කොහොම හරි. ඒත් බැරි වුණා. ඒත් ඒ පාරත් එයා මේ වින් කරේ මේ හෙයා ක්ලිප් එකක්. ඒකත් ඉතින් එයා මට අරගෙන මගේ කොණ්ඩෙත් ගැහුවා. අපි දැන් එතන චුට්ටක් ඇවිත් ඉඳලා මොනා හරි බොන්න ආවා. මට මේ බබල් ටී එකක් බොන්න ගොඩාක් ආසාවෙන් හිටියේ. බොයිෆ්‍රෙන්ඩ් එක මුකුත් බොන්න බෑ කිව්වා. ඊට පස්සේ මම බබල් ටී එකක් බීලා එහෙම්මම අපි දෙන්න එළියට ආවා. මේ ඉතින් ළමයි ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඔයාලා කැමති නම් ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ට. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කියන්න ඕනේ මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම thank you. bye.